Audio Jungle. Audio Jungle. එකමත් එක කාලෙක හරිම නිහඬ ලස්සන ගමක එක මිනිහෙක් හිටියා. එයා හරිම අහිංසක සරල මිනිහෙක්. හැමෝම එයාට ආදරය කළා. මේ මිනිහයාගේ ජීවිතේ කිසිම කලබලයක් තිබුණේ නැහැ. එයාට ඕනේ උනේ හැමදාම සාමකාමීව සතුටින් Tamanගේ වැඩක් කරගෙන ඉන්න විතරයි. හැමදාම උදේට ඉර පායනකොටම එයා හිතේ ලොකු කෘතඥතාවයක් තියාගෙන ගම වටේ එවිදින්න යනවා. ඒක එයාගේ පුරුද්දක්. දවසක් උදේ මෙහෙම ඇවිදගෙන යද්දී එයාටත් නොදැනීම එයාගේ පියවරවල් ටික ගම කෙළවරේ තියෙන අඳුරු කැලේ පැත්තට යොමු වුණා. එයා කැලේට ඇතුළු වෙද්දීම දෙනුනේ පුදුම අබිරහස් නිහඬතාවයක්. ගහකොළ පවා වෙනදාට වඩා ගොළු වෙලා වගේ එයාට දෙනුණා. ටිකක් ඇතුළට ගිහින් බලද්දී එකපාරටම ගස්සස්සින් රත්තරන් පාටට දිලිසෙන මුකක් හරි දෙයක් මිනිහට පෙනුණා. ඒක මාර එළියක්. මිනිහා එබිලා බලනකොට අමුතුම විදිහේ රන් හාවෙක් කැලිය මැද එක තැනක නිශ්චලව ඉන්නවා. ඒක හරියට මැජික් එකක් වගේ. රන් හාව ඉන්න තැන පොළව පවා ඒ රන් වන් ආලෝකයෙන් ඒ කාලෝක වෙලා තිබුණා. මිනිහට මේක අදහා ගන්න බැරි වුණා. එයා ඉදිහා පුදුමෙන් බලාගෙන ඉද්දී එයාගේ හිතේ තිබ්බ සැනසීම කෙමෙන් ලොකු ආසාවකට, තණ්හාවකට පෙරලෙන්න ගත්තා. අර හාවා චලනීය වෙනකොට රන්වන් නෙලිය තවත් වැඩි වුණා. මිනිහා හිතුවා මුගෙන් මට මහා ධනයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. කිසිම දෙයක් හිතන්නේ නැතුව, Taman කොහේ යනවද කියලා බලන්නේ නැතුව මිනිහා අර දිලිසෙන හාව පස්සෙන් දුවන්න පටන් ගත්තා. එයා කැලේ ඇතුළට යන්න වටපිටාවේ තිබ්බ නිහඬතාවය තවත් වැඩි වුණා. මිනිහට කිසිම දෙයක් ගානක් තිබුණේ නැහැ. අර හාවා හරිම වේගයෙන් ඉස්සරහට පනිනවා. එයා මිනිහට මඟ පෙන්වනවා වගේ හරිම සූක්ෂම විදියට කැලේ ගැඹුරටම ගියා. දැන් මේ මිනිස්යාගේ හිතේ කලින් තිබ්බ සාමකාමී සිතුවිලි මුකුත් නැහැ. ඒ හැමදේම වෙනුවට මහා ලොකු ලෝභකමක් රැජ වෙලා. රන්හාවාගේ ආලෝකය නිතරම ඉස්සරහින් පේනවා. ඒක හරියට අත පොවන මානේ තිබුණත් අල්ලන්න බැරි දෙයක් වගේ වුණා. ඔහොම දුවද්දී එකපාරටම මිනිහට තේරුණා දැන් වටපිටාව මහා කළුවරයි කියලා. කැලේ ගස් පවා හරිම නුපුරුදු, බය හිතෙව පාටයි. අර හාවා හිමීට වේගය අඩු කරලා කැලේ මැද තිබ්බ ලොකු එලිමහන් තැනක නතර වුණා. මිනිහා හිතුවේ දැන් වැඩේ හරි කියලා. මම මුව කොහොම හරි අල්ලගන්නවා කියලා හිතලා මිනිහා හරිම බලාපොරොත්තුවෙන් පියවරින් පියවර හාවා ළඟට ලං වුණා. එයා හාව ගාවටම ගිහින් අත දික් කරන්න හදනකොටම මුළු කැලේම ඒකාලෝක කරමින් මහා ලොකු ආලෝකයක් විහිදුණා. ඇසිපිය ගහන සෙනින් අර රන්හාවා අතුරුදන් වෙලා ගියා. එතන ඉතිරි වුණේ මහා අන්ධකාරයක් විතරයි. මිනිහා ගල් ගැහුණා. කර කියා ගන්න දෙයක් නැතුව මිනිහා ඒ කළුවරේම මොහොතක් නතර වුණා. එයාට මුකුත් හිතා ගන්න බැරි වුණා ඒ වෙලාවේ.
දැන් කැලේ හරිම සීතලයි. අර තිබ්බ රන්වන් එළිය නැති වුණාම පරිසරය මහා බියකරු බවක් තමයි මිනිහට පෙන්නුවේ. එයාගේ හිත දැන් පසුතැවිල්ලෙන් පිරෙන්න ගත්තා. අපරාධේ මම මගේ සාමකාමී ජීවිතේ දාලා මේ වගේ දෙයක් පස්සේ ආවේ කියලා හිතුණා. එයා වටපිට බැලුවා. ඒත් ආපු පාර මතක නැහැ. Taman සම්පූර්ණයෙන්ම අතරමං වෙලා කියලා මිනිහට හොඳටම වැටහුණා. ඉස්සල්ලා තිබ්බ අර ලෝභකම දැන් මහා ලොකු මරණ බයකට පෙරලිලා. ඇඟ පවා වෙවුලන්න ගත්ත අඳුර නිසා. මට දැන් ඕනේ සල්ලි නෙවෙයි. මට කොහොම හරි ගෙදර යන්න ඕනේ කියලා හිතලා මිනිහා ආපහු හැරෙන්න තීරණය කළා. එයා තියෙන හැම පියවරක්ම හරිම බරටයි දැනුනේ. කකුල් රිදෙනවා, බඩගිනි. ඒත් බය නිසාම මිනිහා ඉස්සරහටම ඇවිදගෙන ගියා. පැය ගණනාවක් මග හොයද්දී එකපාරටම ඈතින් කුරුල්ලන්ගේ සද්ද ඇහෙන්න ගත්තා. මිනිහට පොඩි බලාපොරොත්තුවක් ඇති වුණා. ගස්සස්සෙන් ඈතින් තමන්ගේ ගමේ ඉම පෙනෙද්දී මිනිහගේ හිතට දැනුනේ මුළු ලෝකෙම දිනුවා වගේ මහා සහනයක්. අන්තිමේදී එයා කැලෙන් එළියට එවිත් ගමට පය තිබ්බා. එයාගේ ඇඟට පණ ආවා වගේ දැනුනේ ඒ වෙලාවේ. එයා හරිම සැහැල්ලු හිතකින් තමන්ට ජීවිතේ ලැබුණා කියලා හිතාගෙන තමන්ගේ පුංචි ගෙදරට ඇවිදගෙන ගියා. මිනිහා පස්ස හැරිලා බලද්දී කැලේ සුපුරුදු විදිහටම නිහඬව තිබුණා. ඒක හරිලට මුකුත් නොවුනා වගේ මහා නිහඬතාවයක්. මේ අත්දැකීම ඒ මිනිස්යාගේ මුළු ජීවිතේම සදහටම වෙනස් කළා. ලෝකෙ හැටි එයා එදා හොඳටම තේරුම් ගත්තා. ලෝභකම සහ තණ්හාව පස්සේ පන්නන එක කොච්චර භයානකද කියලා මිනිහා තමන්ගේ අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා. ටික දවසක් යද්දී එයාගේ හිතට ආයෙත්තර පරණ තිබ්බ සාමය සහ සැනසීම කෙමෙන් කෙමෙන් ළඟා වෙන්න ගත්තා. අර රන්හාවාගේ මතකය එයාගේ හිතේ මැකී ගියේ නැහැ. ඒක එයාක ජීවිත කාලයටම මතක හිටින පාඩමක් වුණා. එයා ඊට පස්සේ කවදාවත් තනියම කැලේ ඇතුළට ගියේ නැහැ. තමන්ගේ සීමාව මොකක්ද කියලා මිනිහා දැනගෙන හිටියා. ගම පෙර පරිදිම සාමකාමීව තිබුණා. මිනිසු ඇහුවත් මිනිහා ඒ රහස කාටවත්ම හිලි කළේ නැහැ. අන්තිමේදී මිනිහා තේරුම් ගත්තා සැබෑ ධනෙ කියන්නේ රත්තරන් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන සැනසීම කියලා. රන්හාවා කිසිම වචනයක් කතා කළේ නැහැ. ඒත් ඒ සතා ඒ මිනිස්යාට ජීවිතයේ ලොකුම සත්‍ය උගන්වලා තිබුණා. අන්තිමේදී ඒ මිනිසයා තේරුම් ගත්තා. සැබෑ සතුට තියෙන්නේ රත්තරන් පස්සේ දුවන එකේ නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන සැනසීම ඇතුලේ කියලා. රන්හාවා කිසිම වචනයක් කතා නොකරම එයාට ජීවිතයේ ලොකුම පාඩම කියලා දුන්නා. ඉතින් මේ වගේ ලස්සන කතා හැමදාම බලන්න සුපර්ටෝන් ස්ටුඩියෝ අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත් කතාවකින් ආයෙත් හම්බෙමු.